Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවලා හැමෝම අදත් මගේ YouTube channel එකට. ඉතින් මං කලින් කොටස අවසන් කරේ මාරවංශය රාක්ෂයව ෂොයන් පරාද කරත් එක්කනේ. ඒ වෙලාවේ එතන ආත්ම ගොඩක් හිටියනේ. එහෙනම් අපි බලමු අද කතාව වෙන්නේ කොහොමද කියලා. යාළුවනේ අහසේ පාවෙන දහස් ගණනක් ආත්ම දිහා බැලුවාම ෂොයන් ගෑංග කේන්තියෙන් ගැහෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ ඉන්න ඩීමන් රේස් එක එහෙමත් නැත්නම් මාරවංශය කරන්නේත් කලින් ලෝකේ ෂොයන්ගේ හතුරවිත්ත ආත්මවංශය කරපු දෙයමයි. එයාලා කරන්නේ වෙනත් බලවත් මිනිසුන්ගේ ආත්ම අල්ලගෙන එයාලව තමන්ගේ පෝෂණය සඳහා ගිල දැමීම හරි එහෙමත් නැත්තම් රූකඩ හදන්න ගන්න එක හරි තමයි මෙයාලා කරන්නේ. මේක හරිම තිරිසන් වැඩක්. ෂොයන් තමන්ගේ අත මෘදු ලෙස වැනුවා. ඒත් එක්කම මහා සුළඟක් වගේ දරුණු වාත ධාරාවක්ම එනවා. ඒ වෙලාවේ අර නිදහස් වුණු ආත්ම තමන්ගේ ඇස් හිමින් ඇරලා ඉතාමත් දුර්වල සහ අතරමං වුණු ස්වභාවයකින් වටපිට බලන්න ගන්නවා. මොකද කලින් අර කළු රාක්ෂයයෙක් එකතු වෙලා හිටපු එකෙන් එයාලට ඉතුරු වෙලා තිබුණ පුංචි ශක්තියත් වැය වෙලා තිබ්බා. Tamanගේ ආත්මයන් වෙලාගෙන තිබ්බේ මාරාන්තික කළු දම්වැල් බිඳිලා ගිහින් කියලා දැනෙද්දී ඒ අසරණ ආත්ම වලින් මහා ප්‍රීතිමත් ආත්ම තරංග පිට වෙන්න පටන් ගන්නවා. ඔවුන්ට හිතාගන්න බැහැ මේ මොකක්ද උනේ කියලා. හැබැයි Tamanට සැබෑම නිදහස ලැබිලා තියෙනවා කියලා එයාලට තේරුණා. දැන් ඉතින් හැමෝම නිදහසේ යන්න ආයෙත් කවදාවත් මේ මාරවංශය උන්ට අහුවෙන්න එපා. ඒ ආත්මවල ඇස්වලින් සතුටට කඳුළු කඩාගෙන වැටෙද්දී ෂොයන් දිගු සුසුමක් හෙල්ලා කරුණාවෙන් කිව්වා. හැමෝම පුදුම කරමින් අහසේ පාවෙමින් හිටපු ඒ දහස් ගණනක් ආත්ම එකක්වත් එතනින් පිට වෙලා ගියේ නැහැ. එයාලා හැමෝම එක පාරටම අහසෙදිම දන නමලා ෂොයන්ට හිස නමලා ආචාර කරා. ඔවුන් නිශ්ශබ්දව කිසිම දෙයක් කියන්නේ නැතුව ෂොයන් දිහාම බලාගෙන හිටියා. ඔවුන් හැමෝම හොඳින්ම දැනගෙන හිටියා Tamanගේ ආත්මේ සැබෑ මූල මාරවංශයේ අඳුරු ශක්තියෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි කියලා. ඔවුන්ට මේ ශරීරවලින් එළියට ගියත් ආයෙත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කිසිසේත්ම බෑ. ෂොයන් කියන්නේ මෝඩයෙක් නෙවෙයිනේ යාළුවනේ. අහසේ ඉන්න ආත්ම Taman දිහා බලන නිශ්ශබ්ද බැල්මෙන් ඔවුන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා එයාට තේරුණා. ෂොයන් වහාම එයාලට හිසනමා ආචාර කරලා මහා හඬින් මෙහෙම කිව්වා. මගේ ගෞරවනීය මුතුන් මිත්තනි, අර අන්‍ය ලෝකවාසීන් අපුරු මාරවංශයේ සදාකාලික මගේ සතුරෝ. මං ඔයාලගෙන් ඉල්ලනවා මට උදව් කරන්න කියලා. මම මගේ මුළු ශක්තියම යොදවලා මේ මහා ලෝකයේ සතුරන්ගෙන් ආරක්ෂා කරනවා කියලා මම පොරොන්දු වෙනවා. ෂොයන්ගේ මහා වීර ගර්ජනාව ඇහුණාම අහසේ හිටපු ආත්ම තප්පරයකට ගල් ගැහෙනවා. ඔවුන් එකපාරටම තේරුම් ගත්තා තමන්ව බේරගත්ත මේ තරුණයා නිකම්ම කෙනෙක් නෙවෙයි. එයා ළඟ මුළු මහත් විශ්වයේම තියෙන මහා විස්මිත ගිනි ආත්මයක් තියෙනවා කියලා. ඔවුන් තමන්ගේ අවසාන තීරණය මේ වෙලාවේ ගන්නවා. තමන්ගේ කැමැත්තෙන්ම ඒ දහස් සංඛ්‍යාත ආත්ම සිරුරු එකපාරටම ඉතාමත් පිරිසිදු ආත්ම ශක්තියින් බවට පත්වෙලා ලයිටින් ගෲප් එකක් විදිහට ෂොයන්ගේ ඉදිරියේ අහසේ පාවෙන්න ගන්නවා. ෂොයන් තමන්ගේ ඇහිබෙම රැලි කරලා ඒ ආලෝකයේ දෙස බලද්දී ඒකෙන් පිට වුණේ මුළු අවකාශයම හොලවන මහා බිහිසුණු ආත්ම තරංග මාලාවක්. හැබැයි ඒ ශක්තිය ගොඩක් පිරිසිදුයි. ඒකේ චුට්ටක්වත් අපිරිසිදු ශක්තිය ගෑවිලාවත් තිබ්බේ නැහැ. මේක තමයි ආත්මයේ සැබෑ මූල ශක්තිය කියන්නේ. ෂොයන් කල්පනා කරනවා. එයාට මතක් වුණා කලින් ඩියුටි කන්ටිනන්ට් එකේදී ආත්මවංශය විනාශ කරපු වෙලාවෙත් එයාට මේ වගේ ආත්ම මූලයක් හම්බුණා කියලා. ඒ වෙලාවේ ෂොයන්ගේ පිටුපසින් හිටපු රන්වන් මකර රජු හිමින් පාවෙලා එනවා. එයා අර කළු ඇඳුම්කාරයා වැටුණු මහා වල ඇතුළට ගිහින් මොකක් හරි හොයලායි ආවේ. ෂොයන් අපි මෙතනින් එළියට ගියාම මං ඔයාට ගොඩක් වටින දෙයක් පෙන්වන්නම්. අර කළු ඇඳුම්කාරයා මූපවුල මරලා හොරකම් කරපු රහස් නිධානය මට හම්බුණා. ගුරුතුමා කියනවා. හැබැයි ෂොයන්ගේ මුළු අවධානයම තිබ්බේ අර ආත්ම මූලය දිහාට විතරයි. එයාට ගුරුතුමා කියපු දේ ඇහුනේ නැහැ වගේ තමයි එයා හිටියේ. ආත්ම මූලයේ සැබෑ මූලය ෂොයන් හිමින් මුමුණනවා. යාළුවනේ ආත්මය කියන්නේ මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ගේම මූලය. හැම දෙයකටම ආත්මයක් තියෙනවා. ඒ ආත්මයේ ගැඹුරුම තැන තමයි මේ ආත්ම මූල කියන දේවල් හැදෙන්නේ. මේක පුදුමාකාර අద్භුත ශක්තියක්. ෂොයන්නේ ආලෝක මූලය දිහා බලලා ඉතාමත් මෘදු හඬින් මෙහෙම කියනවා. බය වෙන්න එපා. මං අනිවාර්යෙන්ම ඔයාලා හැමෝම වෙනුවෙන් ඒ කාලකන්ණි මාරයන්ගෙන් පලිගන්නවා කියලා. ෂොයන්ගේ එකම එක කරුණාවන්ත වචනය නිසා අර ආලෝක මූලයෙන් එකපාරටම මහා පුදුමාකාර මෘදු ආලෝකයක් විහිදෙන්න ගන්නවා. ඒත් එක්කම ඒ ආත්මවල තිබුණු දහස් ගණනක් මතකයන් සහ තොරතුරු ෂොයන්ගේ මොළයට ගලාගෙන එන්න ගන්නවා. ෂොයන්නේ තොරතුරු නිශ්ශබ්දව Tamanගේ හිතට ගන්නවා. ඒ ආලෝක බෝලය ඇතුලේ මහා බලගතු ආත්ම ශක්තියින් තිබුණත් ඔවුන්ට කිසිම පුද්ගල බුද්ධියක් තිබ්බේ නැහැ. ඔවුන් මැරෙන්න කලින් ඔවුන්ගේ හිත්වල තිබුණු මහා ක්‍රෝධය, වෛරය, දුක වගේ ඍණාත්මක හැඟීම් විතරයි ඒක ඉතිරි වෙලා තිබ්බේ. සාමාන්‍යයෙන් මේ වගේ හැඟීම් තියෙන ආත්ම ශක්තියක් කෙලින්ම ඇඟට ගත්තොත් ඒ මිනිසුන්ගේ මොළය අවුල් වෙලා පිස්සු හැදෙනවා. හැබැයි ෂොයන් කියපු මම පලිගන්නවා කියන වචනය නිසා ඒ ආත්මවල තිබ්බ හැම ඍණාත්මක නපුරු හැඟීමක්ම එක තප්පරයකින් නිවිලා පිරිසිදු වෙලාම යනවා. මේක ඔවුන්ගේ ආත්මවලට ලැබුණු මහා සැනසීමක්. මොකද ඔවුන් ජීවත් වෙලා ඉද්දී ගොඩක් වීරයෝ.
ඔවුන්ව මරපු මාරයන්ට ඔවුන්ට කිසිම වෙලාවක මේ ශක්තිය ගන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි ෂෝයන් තමන්ගේ හතුරු මරලා තමන්ව නිදහස් කරපු එක නිසා ඔවුන් ඉතාමත් කැමැත්තෙන් තමන්ගේ මුළු බලයම ෂෝයන්ට දෙන්න තීරණය කරනවා. දැන් ඉක්මනට බිම වාඩි වෙලා අපේ මේ ආත්ම මූලය ඔයාගේ සිරුරට එකතු කරගන්න. ඔයාට මේකෙන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව අනුව. අහසේ තිබ්බ ආත්ම ශක්තිය ෂෝයන්ට කතා කරනවා වගේ දැනුණා. ස්තුතියි මුතුන් මිත්තනි. ෂෝයන් වහාම බිම වාඩි වෙලා තමන්ගේ සිරුරේ ශක්තියින් සම්බර කරගෙන ඒ පිරිසිදු ආත්ම බලය උරා ගන්න ලෑස්ති වෙනවා. ෂෝයන් සමතලා බිමක පద్මාසනයෙන් වාඩි වුණා. එයාගේ ඉදිරියේ අර ආලෝක පිණ්ඩය හෙමින් පාවෙමින් තිබ්බා. ඒකෙන් පිටවුන මෘදු පිරිසිදු ආලෝකය නිසා අවට තිබ්බ වේලිලා පිච්චිලා ගිය තනකොළ පවා එක තප්පරයකින් ආයෙත් අලුත් වෙලා ලස්සනට කොළ පාටට වැවෙන්න ගත්තා. මේක පුදුම බලයක්. මේ ආත්ම මූල ඇත්තටම පට්ටම පිරිසිදුයි. හැබැයි මේ මුතුන් මිත්තන් විඳපු දුක ෂෝයන් හෙමින් මුමුණුවා. එයා දිග හුස්මක් හෙලලා තමන්ගේ අත දික් කරලා ඒ ආලෝකය අල්ලනවා. ඒක ඇල්ලුවා විතරයි ෂෝයන්ට දැනුණා මුළු විශ්වයම තමන්ගේ ඇඟ ඇතුළට ගලාගෙන එනවා වගේ මහා විශාල ආත්ම බලයක්. ෂෝයන් කියන්නේ දැනටමත් අධිරාජ්‍ය මට්ටමේ ආත්මයක් තියෙන කෙනෙක් වුණත් මේ බලය නිසා එයාගේ නල්ලමැද තියෙන ආත්ම කේන්ද්‍රය පුදුමාකාර විදියට රත් වෙලා උණුසුම් වෙන්න ගන්නවා. රන්මක රජු හිමින් මෙහෙම පැහැදිලි කරනවා. ෂෝයන් හොඳට මතක තියාගන්න. මේ අධිරාජ්‍ය මට්ටමේ ආත්මයන් ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. ඒ තමයි ආරම්භක මට්ටම, ඊට පස්සේ අමරණීය මට්ටම, ඊළඟට ශුද්ධ වූ මට්ටම සහ පරිපූර්ණ මට්ටම. ෂෝයන්නේ ආත්ම බලය උරා ගන්න යනිද්දී එයාගේ හිස් මුදුනෙන් වතුර බිඳු වැටෙනවා වගේ පට්ටම පිරිසිදු ශබ්දයක් පිට වෙන්න ගන්නවා. මුළු ආත්ම මූලම කෙලින්ම ෂෝයන්ගේ ආත්මයට ඇතුළු වෙලා ගලාගෙන යනවා. ඒ මහා බලය ශරීරගත වෙද්දී ෂෝයන්ගේ හිස් මුදුනේ මතුවුණු කුඩා ආත්ම රූපේ මූණේ මහා සුවපහසු මතුණු ස්වභාවයක් තිබ්බා. එයාට දැනුනේ Taman හරියට අම්මා කෙනෙක් ළඟ ඉන්නවා වගේ මහා උණුසුම් ආරක්ෂිත හැඟීමක්. එක පාරටම ෂෝයන්ගේ කුඩා ආත්ම රූපය වටේට පුදුමාකාර විස්මිත පළඟු ස්තරයක් හැදෙන්න ගත්තා. බලද්දී ඒක හරියට සැබෑ මිනිස්සෙගේ සිරුරක් වගේමයි. මේක තමයි අධිරාජ්‍ය ආත්මයේ සැබෑ විස්මිත බලය. ඒ හැදුණු පළඟු ස්තරය කියන්නේ වෙනත් ඕනෑම කෙනෙක් එල්ල කරන ආත්ම ප්‍රහාරයන්ගෙන් ෂෝයන්ගේ ආත්මය ආරක්ෂා කරන මහා ප්‍රබල ආරක්ෂිත පලියක්. අර කළු ඇඳුම්කාරයා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ව මරලා එකතු කරපු ඒ මහා ආත්ම බලය ඉස්සරහා ෂෝයන් වගේ මහා වැඩෙක් පවා නිකම්ම පුංචි වැලි කැටයක් වගේ දැනෙන්න ගත්තා. ෂෝයන් තව තවත් ආත්ම බලය උරාගද්දී එයාගේ සිරුර කේන්ද්‍ර කරගෙන අවකාශය හරහා නොපෙනෙන මහා බලගතු ආත්ම තරංග අවට පරිසරයට විහිදිලා යන්න ගත්තා. මුළු පරිසරයම එක පාරටම මහා නිශ්ශබ්දතාවයකට පත් වුණා. කිසිම කෙනෙක්ට හුස්ම ගන්නවත් බැරි තරම් මහා නොපෙනෙන පීඩනයක් මුළු ප්‍රදේශය පුරාම පැතිරලා ගියා. යාළුවනේ අර මියගිය මුතුන් මිත්තන්ගේ සෝල් සෝස් ලයිට් කල්ට සම්පූර්ණයෙන් වගේ නැති වෙලා යද්දී ඒ මුළු ආත්ම ශක්තියම ෂෝයන්ගේ සිරුර ඇතුළට එකතු වුණා. ඒත් එක්කම අර කළු ඇඳුම්කාරයා විසින් හදලා තිබ්බ බාහිර ලෝකයෙන් වෙන්නුණු පුංචි මායා අවකාශය මහා දරුණු විදියට හෙල්ලෙන්න පටන් ගන්නවා. වෙනත් මානයක තිබ්බේ පුංචි අවකාශය එක පාරටම වීදුරුවක් වගේ කුඩුපට්ටම් වෙලා බිඳිලා යනවා. ෂෝයන් ඒ වෙද්දිම Tamanගේ භාවනා ශිල්පයන් අත්හැරලායි හිටියේ. එයා Taman උරාගත්ත ඒ මහා ආත්ම මූල සම්පූර්ණයෙන්ම Tamanගේ ආත්ම ශේෂ්ත්‍රය ඇතුලේ තැන්පත් කරගත්තා. මොකද රන්වන් මකර රජු වගේම ෂෝයන් උනත් හොඳටම දැනගෙන හිටියා මේ වගේ මහා ආත්ම බලයක් සම්පූර්ණයෙන්ම Tamanගේ කරගන්න නම් පට ලොකු කාලයක් යනවා කියලා. දැනට කරන්න තියෙන හොඳම දේ තමයි යුවේ පවුලේ ආරක්ෂිත තැනකට ගිහින් මේ ගැන සැලසුම් කරන එක. නැත්තම් හදිස්සි වෙන්න ගියොත් Tamanගේ ආත්මයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ලොකු අනතුරකින් බේරුණු ෂෝයන් දිග හුස්මක් හෙලලා මෙහෙම හිතනවා. දැන් ඉතින් යුවේ පවුලේ වැඩේ ඉවර කරලා හොඳ තැනකට වෙලා රහසින් භාවනා කරන්න ඕනි. මේ ආත්ම මූල මගේ සිරුරට දාගෙන අලුත් සටන් ශිල්ප ප්‍රගුණ කරන්න ඕනි. නැත්තම් මේ මහා වැඩෝ පිරුණු මහද්වීපේ එක අඩියක්වත් මට ඉදිරියට තියන්න වෙන්නේ නැහැ. ෂෝයන් එහෙම හිතපු එක සාධාරණයි යාළුවනේ. මොකද මේ දවස්වල එයාට හමු වෙන හැම සතුරෙක්ම එයාට වැඩිය ගොඩක් බලවත්. ෂෝයන් Tamanගේ ආත්ම බලය පාවිච්චි කරලා අර සිහි නැති වෙලා හිටපු කෙල්ලෝ දෙන්නව හැරවෙනවා. චින්නුවන් Tamanගේ සටන් ආත්මය උපරිමයෙන්ම පාවිච්චි කරලා තිබ්බ නිසා ඇයට ලේසියෙන් හැරුණේ නැහැ. හැබැයි යුවේරුයි ෂෝයන්ගේ උදව්වෙන් හෙමින් ඇස් අරිනවා. ඇහැරුණු ගමන්ම ඈතින් තිබුණු මහා වල දැකපු යුවේරු බය වෙලා ෂෝයන්ගෙන් අහනවා අර කළු ඇඳුම්කාරයා තමයි අපේ මුළු චින්ජෙන් නගරේම හිටපු මූපවුල ඝාතනය කරපු මිනිමරුවෝ. හැබැයි ඌ පිටිපස්සෙන් ආපු අර මහා යෝධ රාක්ෂයාකෝ ඔයා කොහොමද ඒක විසඳුවේ කියලා. යුවේරුගේ මේ දහසකුත් ප්‍රශ්න හමුවේ ෂෝයන්ට පට්ටම හිසරදයක් එනවා. මම අයියව මැරුවේ කියලා කෙලින්ම කියන්න බැරි නිසා ෂෝයන් පොඩි බොරුවක් කියනවා. මන් දන්නේ නැහැ. ඔයා සිහි නැති වුණා විතරයි. ඒ යක්ෂයාගේ ඇඟ එක පාරටම ගැහිලා ගල් වෙලා එක පාරටම පිපිරලා ගියා.
හැබැයි යූ දැන් ෂුවර් එකට මැරලා ඉවරයි කියලා යන් කියනවා. යුවෙරු ෂෝයන්ගේ මේ පචේ විශ්වාස කරේ නැති වුණාට දැනට අනතුර ඉවර නිසා ඇය ගැන වැඩිය හිතන්න ගියේ නැහැ. ඇයට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එයාගේ තාත්තව බේරගන්න එක. මායාවකාශය සම්පූර්ණයෙන්ම නැති වෙලා පාරේ මිනිස්සු සාමාන්‍ය විදියට යන දර්ශනය ආයෙත් මතුවෙනවා. යුවෙරු ඉදිරියෙන්ම ගමන් කළා. ෂෝයන් සිහි නැති වුණු චින්නුවන්ව Tamanගේ දෝතට අරගෙන ඈ පිටුපසින් ගියා. පුදුම වැඩක් යාළුවනේ. ෂෝයන් චින්නුවන්ව වඩාගත්ත ගමන් ෂෝයන්ගේ ඇඟ ඇතුළේ තිබ්බ සටන් ආත්මය සහ ආත්ම බලය පට්ට වේගයෙන් ආයෙත් පණ ගැන්වෙන්න ගන්නවා. මේ අතරේ පුංචි ෂෝයි ආයෙත් අර ගබඩා මුද්‍රාව ඇතුළට යන්න අකමැති වුණා. ඇය පොඩි කෙල්ලෙක් වගේ ස්වරූපයක් මවාගෙන ෂෝයන්ගේ පිටුපසින් එන්න හැදුවත් ෂෝයන් රවලා බලපු නිසා පට්ටම අප්සෙට් මූඩ් එකේ ආපහු මුද්‍රාව ඇතුළට යනවා. යුවෙරු පාර දිගේ ඉතාමත් සංසුන්ව ගමන් කරනවා. මොකද ඇය දන්නවා Tamanගේ තාත්තගේ ජීවිතය දැන් තියෙන්නේ ඉතාමත් කෙටි කාලයයි කියලා. පවුලේ ඉන්න ද්‍රෝහීන් මේක දැනගත්තොත් මුළු පවුල්ම විනාශ වෙන්න පුළුවන් කියලාත් එයා දන්නවා. යුවේ පවුලේ මහා මන්දිරයේ ඉදිරිපිටට එද්දිම ඔවුන් සැලසුමක් හදනවා. ඇතුළට ගිය ගමන් ඔවුන් වෙන් වෙනවා. යුවෙරු චින්නුවන්ව විවේකාගාරයකට අරන් ගිහින් තියලා ෂෝයන්න හමු වෙන්නයි හැදුවේ. ෂෝයන් කෙලින්ම තාත්තා ඉන්න මාලිගාව පැත්තටම ගියා. යුවෙරුයි ෂෝයන්ට කිව්වා දැනට පවුලේ විශ්වාසවන්ත කිහිප දෙනෙක් විතරයි තාත්තට තුවාල වෙලා ඉන්න බව දන්නේ කියලා. ඒ නිසා මේ ප්‍රතිකාරය රහසින්ම කරන්න ඕනි කියලාත් ඇය කිව්වා. ඒ මහා මන්දිරයේ දොරකඩ ළඟ මහා සෙනගක් පිරලා හිටියා. ඔවුන් හැමෝම ඖෂධ වේදීන්ගේ ඇඳුම් ඇඳගෙන හිටපු අතර ඔවුන්ගේ පපුවේ තිබුණු රිදී පාට රිපල් සලකුණු නිසා ඔවුන් පට්ටම වැඩ්ඩෝ කියලා පෙනුණා. මේ අය අපේ පවුලෙන් ගෙන්නපු ඖෂධ වේදීන්. හැබැයි ඔයා ඉස්සරහා මුන් නිකන් පොඩි එවුන් විතරයි. යුවෙරුයි ෂෝයන්ට රහසින් කියනවා. පාරේ යන්නේන හැමෝම ඖෂධ වේදීන් දෙස බැලුවේ මහා ගෞරවයකින් සහ ඊර්ෂ්‍යාවකින්. යුවෙරු ෂෝයන්ට රහස් පාරක් කියලා මන්දිරය ඇතුළට කැඳවගෙන යනවා. පවුලේ ඉන්න ද්‍රෝහීන්ගේ ඇස්වලින් බේරෙන්නයි ඇය එහෙම කළේ. ඔවුන් ඇතුළට යද්දිම ලස්සන සේවිකාවක් ඇවිත් යුවෙරුට රහසින් දෙයක් කියනවා. යුවෙරු චින්නුවන්වත් අරන් යද්දී ඒ සේවිකාව ෂෝයන්ව ඉදිරියට එක්කගෙන යනවා. ෂෝයන්නේ මහා මන්දිරයේ සුපෝකභෝගී බව දැකලා හිතින් පුදුම වෙනවා. යුවේ පවුල කියන්නේ ඇත්තටම චින්චෙන් නගරයේ තියෙන මහා පවුල් තුනෙන් එකක්. ඔවුන්ගේ ධනය සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැරි තරම් විශාලයි. හැබැයි ෂෝයන් ඇතුළට යද්දිම එයාගේ බලගතු ආත්මයට දැනුණා මන්දිරයේ හැම අඳුරු කොනකම වහලවල් උඩ මහා භයානක දුනු ශිල්පීන් හැංගිලා ඉන්නවා කියලා. පොඩි හෝ චලනයක් වුණොත් මුන් එක තප්පරයකින් ඊතල ප්‍රහාර එල්ල කරන්නයි ලෑස්ති වෙලා හිටියේ. ඒ නිසා මේකේ ආරක්ෂාව පට්ටටම තදයි. ෂෝයන් පැරණි කාමරයකට කැඳවගෙන යනවා. ඒ වෙලාවේ යුවෙරුත් එතනට දුවගෙන එනවා. ඒ කාමරයේ ඇඳක් මත මැදිවියේ මිනිසෙක් වැතිරලා හිටියා. ඔහු තමයි යුවෙරුගේ තාත්තා. ඒ වගේම යූ පවුලේ නායකයා වන යුවේ. යුවේ ඔයා ආවද? එයාගේ පියා ආදරණීය හඬින් අහනවා. ඔව් තාත්තේ මං ඔයාව සුව කරන්න පුළුවන් නියම වැඩෙක්ව එක්කගෙන ආවා. යුවෙරු සතුටින් ෂෝයන්ව ඉදිරියට යවනවා. යුවේ ෂෝයන් දිහා හොඳින් බලනවා. හැබැයි පුදුම වැඩක් යාළුවනේ. මේ මහා පවුලෙන් නායකයටවත් ෂෝයන්ගේ සැබෑ බලය කොච්චරද කියලා කියව ගන්න බැරි වුණා. ෂෝයන්නේ මැදිවියේ මිනිසා දිහා බලලා හිතින් මෙහෙම මුමුණනවා. තරු පහේ සටන් අධිරාජ්‍යෙක්. ඇත්තටම මූ පවුලේ නායකයා වෙන්න මෙයා ඇත්තටම සුදුසුයි කියලා. ෂෝයන් වහාම ඉස්සරහට ඇවිල්ලා ෂෝයිව කැඳවනවා. ෂෝයි ආපු ගමන් ඒ සීතල කාමරයේ උෂ්ණත්වය එක පාරටම පට්ට විදියට ඉහළ යනවා. යුවේ ඒ කිරිපාට මහා බලගතු ගින්න දැකලා ඇඳෙන් කෙලින් වෙලා මහා හඬින් මෙහෙම කියනවා. දෙවියනේ මේ ඇත්තටම ගිනි දේවතාවෙක් නේද කියලා. ඔහු මහා සැනසීමකින් Tamanගේ දුව දිහා බලලා මෙහෙම කියනවා. මම් මුර්ග කඳු වැටියකට ගිය වෙලාවේ තරුහයේ සටන් අධිරාජ්‍යයට සමාන බලයක් තියෙන නයින්නේද කුරුල්ලෙක්ගේ ඇඟේ තිබුණු නයින්නේද ගින්නෙන් මට දරුණු තුවාල වුණා. ඒ විෂ ගින්න මගේ ඇඟ ඇතුලේ නිවෙන්නේ නැතුව මගේ ජීව ශක්තිය දවසින් දවස ගිල දමනවා. මම පරණ පොත්පත් කියවලා දැනගත්තා මේක සුව කරන්න පුළුවන් ලෝකයේ තියෙන ගිනි දේවතාවෙක්ට හෝ ශුද්ධ වූ ගින්නකට විතරයි කියලා. මම මගේ ජීවිතයේ මේ තරුණයාට බාර දෙනවා. මරණය ආවත් මට කමක් නැහැ. ෂෝයන් කාමරයේ ඇතුළේ තිබ්බ ලොකු ඇඳ ළඟට ගියා. යුවෙරුගේ මුළු මූණම කළු පාට වෙලයි තිබ්බේ. ඒ මරණයේ සලකුණු මතු කරමින් යුවෙරුගේ ඇස් රතු වෙලා කඳුළු පුරවගෙන ෂෝයන්ට වැඳලා යා මෙහෙම කියනවා. අනේ ෂෝයන් කොහොම හරි මට මගේ තාත්තව බේරලා දෙන්න කියලා. බය වෙන්න එපා. මේක මට ලොකු කේස් එකක් නෙවෙයි. මං වැඩේ පටන් ගන්නවා. හැබැයි කාටවත්ම අපිට බාධා කරන්න දෙන්න එපා. ෂෝයන් කියනවා. මොකද මේ ප්‍රතිකාරය කරන්න ෂෝයන් Tamanගේ ආත්ම බලයෙන් දිව්‍යමය ගින්න වට කරලා යුවේ ඇඟ ඇතුළට යවන්න ඕනි. පොඩි හෝ බාධාවක් වුණොත් දෙන්නම ඉවරයි. ෂෝයන් යුවේ පිටුපසින් වාඩි වුණා. එයා Tamanගේ කිරිපාට දිව්‍යමය ගින්න ආත්ම බලයෙන් වට කරලා ඊටම සූක්ෂම ලෙස යුවේ ඇඟ ඇතුළට යවනවා.
ඒ ගින්නේ අධික උෂ්ණත්වය පාවිච්චි කරලා එයාගේ ඇටකටුවල තදින් ඇල්ලා තිබ්බ අර නයින්නේද විෂගින්න එළියට අදින්නයි ෂෝයන් හැදුවේ. යාළුවනේ ෂෝයන්ගේ දිව්‍යමය ගින්න කොච්චර රස්නේද කියනවනම් ඒක යුවේයුගේ කලුණු ඇටකටුවලට කෙලින්ම වැදුනොත් එයා එතනම පිච්චිලා මැරෙනවා. ඒ නිසා ෂෝයන් පට්ටම සියුම් පරතරයක් තියාගෙනයි ඒ ඇටකටු රත් කරේ. ගින්නේ රස්නය වදිද්දී යුවේයුගේ ඇටකළු ඇතුලෙන් කළුපාට දුමාරයක් මතුවෙන්න ගත්තා. ඒ දුම පිටවෙන්න හදිසි වෙද්දිම ෂෝයන්ගේ කිරිපාට ගින්න ඒ කළුදුම වට කරලා ඒක තප්පරයකින් අලු කරලා විනාශ කළාම දැම්මා. හැබැයි ෂෝයන් එක දෙයක් දැක්කේ නැහැ යාළුවනේ. ඒ කළුදුම විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඒක තිබුණු අමුතු කළුපාට අංශු වගේක් ෂෝයන්ගේ කිරිපාට ගින්නත් එක්කම රහසින් මුසු වෙලා එක පාරටම නැති වෙලා ගියා. කාලය හිමින් ගත වෙලා යද්දී යුවේයුගේ ඇඟේ තිබුණු කලුණු ඇටකටු ආයෙත් සාමාන්‍ය පාටට හැරෙන්න පටන් ගන්නවා. හැබැයි යුවේයුගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා වේදනාව නිසා එයාගේ මූණ වයසට ගිය මිනිහෙක්ගේ වගේ රැලි වැටිලා පොඩ්ඩක් විරූපී වෙලයි තිබ්බේ. දැන් නම් මට සැහැල්ලුවක් දැනෙනවා. යාළුවා ඔයා කරපු වැඩේ නම් ගොඩක් සුපිරි. යුවේයු වේදනාව අස්සෙන් කෑ ගහලා ෂෝයන්ට කියනවා. මොකද අවුරුදු ගාණක් තිස්සේ Tamanගේ ඇඟ ඇතුලේ හොලවන්නවත් බැරුව තිබ්බ නයින්නේද ගින්න ෂෝයන්ගේ ගින්න ඉස්සරහා බයෙන් ගැහිලා පස්සට යනවා යාට දැනුණා. හැබැයි එක පාරටම අර විෂ ගින්න ශරීරයේ එකම තැනකට තද වෙන්න ගත්තා. යුවේයුගේ අත්වල නහරවල් පොළඟුන් වගේ මතුවෙලා ගැහෙන්න ගන්නවා. එයා වේදනාවෙන් වෙවුලන්න ගන්නවා. ෂෝයන්ගෙන් අල්ලෙනුත් මහා දාඩිය බිඳු කඩාගෙන වැටෙනවා. මොකද කලින් කළු ඇඳුම්කාරයත් එක්ක කරපු සටන නිසා ෂෝයන්ගේ ආත්මය තවමත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තිබ්බේ නැහැ. එයා උපරිම ශක්තියෙන් මේ වෙලාවේ සටන් කරේ. හුස්ම තද කරගන්න මං දැන් ඒ හැම විෂ ගින්නක්ම එක තැනකට එකතු කළා. දැන් වැඩේ ඉවරයි ෂෝයන් මහා හඩින් කිව්වා. යුවේයු Tamanගේ දත් පෝට්ටු කරගෙන මහා වේදනාවෙන් ඒක දරාගත්තා. යුවේයු එකපාරටම කළුපාට ලේ උගුරක් බිමට වැමෑරුවා. ඒ ලේ වලින් මහා දරුණු රස්නයක් පිට වුණා. ඒ ලේ බිමට වැටෙන්නත් කලින් ෂෝයි Tamanගේ ගින්නෙන් එක අලු කරලම දානවා. හහා මට දැන් මාරම සනීපයි. යුවේයු මහා හඩින් hina වුණා. එයාගේ ඇඟ ඇතුලේ තිබුණු මාරාන්තික විෂගින්න සම්පූර්ණයෙන්ම ඇඟෙන් පිට වෙලා ගිහින් තිබ්බා. ෂෝයන් Tamanගේ දිව්‍යමය ගින්න ආපසු ඇඟ ඇතුලට අරගෙන නල්ලේ තිබ්බ සීතල දහඩිය පිස දමා hina වුණා. දැන් විෂ ඔක්කොම වගේ ඉවරයි. දවස් කිහිපයක් විවේක ගත්තාම ඔයාට සම්පූර්ණයෙන්ම සුව වෙයි. එයා එහෙම කියනවා. තාත්තේ යුවේරු Tamanගේ තාත්තගේ මූණට ආයෙත් ලේ පාට වැටෙනවා දැකලා කාමරේ ෂෝයන් ඉන්නවා කියන එකත් අමතක කරලා තාත්තගේ ඇඟ උඩට පැනලා මහා හඩින් අඬන්න ගන්නවා. තාත්තේ මං කිව්වා නේද ඔයාට සනීප වෙයි කියලා. අනේ මට මාරම සතුටුයි කියලා. යාළුවනේ ෂෝයන් යුවේ පවුලෙන් නායකයාව මරණින් බේරගත්තා. හැබැයි අර විෂගින්න පුළුස්සද්දී ෂෝයන්ගේ ගින්නට මුසුණු අර කළු රහස් අංශු මොනවද? ඒකෙන් ෂෝයන්ට අනතුරක් වෙයිද? අපි ඊළඟ කොටසින් බලමු ඒ මොනවද කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. channel එක subscribe කරාම වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. මොකද ඊළඟට වීඩියෝ ගේනකොට ඒක මට ලොකු හයියක්.